ආයිබෝන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔන්න ගොඩක් අය මයින් අහලා තිබ්බා චින්තාමණී කේශවර්ධන තෛලය කොහොමද හිසට ගල්වන්නේ කියලා. මොන ආකාරයෙන්ද අපි ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා ගොඩක් අය මයින් අහලා තිබ්බා. මෙන්න මේ වගේ පණාවක් ගන්නවා. මේ වගේ පණාවක් අරගෙන හොඳට කොණ්ඩේ පීර ගන්නවා. මොන ගැට නැති වෙන විදිහට. ඊට පස්සේ ඒකේ සැහැල්ලුවෙන් තෙල් ටික හොඳට වදින විදිහට කොණ්ඩේ තියන්න ඕනේ. ඊට පස්සේ තීරු හදා ගන්න ඕනේ මේ විදිහට. හදාගෙන මම නම් පාවිච්චි ගන්නේ පුළුන් කැබල්ලක් සෙට් කරනවා. මේ තෙල් එක අපේ කේශවර්ධන තෛලය. මම කේශවර්ධන තෛලය තමයි පාවිච්චි කරන්නේ. පුළුන් කැබල් එක පොඟවලා මේ විදිහට හොඳට තීරුව මුළු හිසටම ගල්වනවා. තීරුව ඇප්ලයි කරන්න කියන්නේ අපේ හිස් කබලෙන් තමයි තෙල් හොඳට වදිනවා. මොකද අපේ හිසට ඕන පෝෂණය තිබ්බොත් තමයි අපේ කෙස් වර්ධනය වෙන්නේ. ඉතින් ගොඩාක් ඇඟුස්නායක නම් ගොඩාක් ප්‍රශ්න තියෙනවා, හිස් සොරියනවා, ඒ වගේම හිස කියා ගැලවෙනවා, ඒ වගේම හිස කෙසක පැලෙනවා, ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඇඟුස්නායක. ඉතින් මේ තෙල් එක අපි චින්තාමණී බෑරනේ හදලා තියෙන්නේ. ඒ වගේ මොනවාද අපේ සොරි වලටයි හිසක පැලෙනවටයි හිස කෙස් ගැලවී යනවටයි. ඉතින් ගොඩාක් දෙනාගේ ඉල්ලීම පරිස්සම මම මේ අද ට්‍රීට්මන්ට් එක කරන ආකාරය ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ විදිහට මුළු කොණ්ඩේටම මේක පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ හොඳට මසාජ් කරන්න ඕනේ. මුළු කොණ්ඩේටම පාවිච්චි කරලා තමයි මසාජ් කරන්න ඕනේ. තෙල් එක හොඳට තෙත් වෙන විදිහට කොණ්ඩේට දාන්න ඕනේ. මතක තියාගන්න සෙම අධිකායට තාක්ෂයට තෙල් එක ගල්වීමෙන් වලකින්න මොනවා වුණත් හැම තෙල් එකක්ම අපි තාක්ෂයට ගල්වනවා නම් සෙම අධිකායට සුදුසු නැහැ. උදේවරුවට ආලේපනය කරලා පුළුවන් 12ට ඉස්සෙල්ලා ස්නානය කරන්න, රැකියාවලට යන්න පුළුවන් ආලේපනය කරගෙන ගිහින් ඇවිත් ස්නානය කරන්න. බොහෝ දුරට මම නම් කැමතියි ඔයගොල්ලෝ හවස් ජාමයට ඉස්සෙල්ලා ඔළුව හොද ගන්නවා නම් මොකද ගොඩාක් වර්ණස්ස දිගායට හවස් ජාමයේ ස්නානය නුසුදුසුයි. මොකද ස්කබල කෙස්තුනහම අපිට ගොඩක් ප්‍රශ්න. ඒ කියන්නේ සෙම අධිකයි, එතකොට ඇස් අමාරු හැදෙන්න පුළුවන්, තද හිස රිදාව හැදෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පිළි පාර්ශ්වයටත් පුළුවන් මේ විදිහටම මේ තෙල් එක ඇප්ලයි කරන්න. ඔන්න ඉන්නකෝ දැන් අපි තෙල් එක ගාගෙන ඉවරයි. හිස් කබලේ ආලේපනය කරලා ඉවරයි. දැන් පුළුවන් මේ විදිහට දැන් හිස් කබලේ ආලේපනය කරලා ඉවරයිනේ. ඊට පස්සේ කොණ්ඩේ හොඳට අග්ගිස්සෙත් ගන්න ඕනේ. ඒ කියන්නේ හිසෙන් පහළ කොටස ආලේපනය කරනවා. මම මේ තෙල් ටික ඔක්කොම අතට හලාගත්තා. හලාගෙන මේ විදිහට මුළු කොණ්ඩෙම ආලේපනය කරා. හොඳට ආලේපනය කරා. මේ දරුවට ටිකක් කොණ්ඩේ ගන්නකම් මෙන්න හොඳට මේ විදිහට තෙල් එක ආලේපනය කරා. ඊට පස්සේ මම නම් මේ දැන් ඔයගොල්ලෝ පෙන්නන්න ඕන හින්දා මෙයාගේ පොඩ්ඩයිම මසාජ් කරන්නේ. මට වෙලාව නැති හින්දා නමුත් මේ තෙල් එක ඇප්ලයි කරලා හොඳට මුළු කොණ්ඩෙම මසාජ් කරන්න ඕනේ. හොඳට හිස් කබල හොඳට තෙරපෙන විදිහට හොඳට විනාඩි 15කට විතර මසාජ් එකක් කරන්න. හැබැයි මෙහෙමත් කාර්ය බහුලක් පුළුවන් විනාඩි 10ක් 15ක් විතර මසාජ් කරලා තෙල් එක ඇප්ලයි කරගන්න. නමුත් වෙලාව තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් හොඳට තෙල් එක හොඳට ඇප්ලයි කරගන්න, මසාජ් එකක් කරන්න. ඊට පස්සේ ආයෙත් අපි හොඳට ගැටි ලොකු පනාවේ කොණ්ඩේ පීරනවා. මේ විදිහට හොඳට පීර ගන්න. ඊට පස්සේ මම කරන්නේ මේ කොණ්ඩේ හොඳට ගොතනවා. හොඳට පීරලා හොඳට ගොතනවා. එතකොට අපිට තෙල් දිහිරෙන් තෙල් බේරෙන්නේ දැන් මේක අපි දැන් ගෙදර ඉන්න කට්ටියට නම් පුළුවන් දැන් උදේට කොණ්ඩේ හොඳට තෙල් දාලා ගොතන්න. සෙම නැති අයට පුළුවන් රාත්‍රියට තෙල් ටික ආලේපනය කරලා හොඳට කොණ්ඩේ ගොතන්න. අපිට නම් ඉතින් අපේ මේ කියම්මලා කියලා දීලා තියෙන්නේ හොඳට රැයට තෙල් ටික ගාලා ගොතලා නිදියන්න. එතකොට කොණ්ඩේ වැවෙනවා කියලා. ඉතින් මම දැන් ගොඩක් මයින් කට්ටිය ප්‍රශ්න අහනවා සෙමායට හොඳයිද කියලා. එකටයි මම කියන්නේ ගොඩක්
සෙම තියෙන අය පැයට ගන්න එපා. කොහොමද සෙම මුරුල් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට පුළුවන් උදේ වරුවට තෙල් එක ආලේපනය කරන්න. අනිත් අයට පුළුවන් පැයට මේ විදිහට ආලේපනය කරලා හොද්දට කොණ්ඩේ තදට කොටලා නිින්දට යන්න. ඉතින් ඔන්න ඔයගොල්ලෝගේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. මේ විදිහට තමයි තෙල් එක ආලේපනය කරන්නේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔන්න මම ඔතන ඉවරයි. ඔන්න මගෙන් පුළුවන් මේ චින්තාමණී කේසවර්ධන සායකට ෆයිල් එක ඔයගොල්ලන්ට ලබා ගන්න. හරි තෙරුවන් සරණයි.